Hi ළමයි, welcome back to my YouTube channel. ඔයාලා වෙනද වගේම හොඳින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අද නම් ගොඩාක් දවසකින් තමයි මේ vlog එකක් අරන් ආවේ. බලමු එහෙනම් මේ vlog එකේ අද මම මොනවද කරන්න කියලා. අද අම්මයි මමයි ආව දළදා මාලිගාවට. වෙනදටත් එනවා අපි දෙන්න. ඒත් අද නම් ආවේ පොඩක් විශේෂ හේතුවකට. ඒක තමා අපේ ෆැමිලි එකේ අය සිරිපා කරුණා කරන්න යනවා. ඒත් අපේ ගෙදර අම්මගේ නංගිලා දෙන්නගේ මගේ පළවෙනි වතාව නිසා දළදා මාලිගාවට ඇවිල්ලා බාර වෙලා යන එක හොඳයි කියලා හිතුණා. ඒක නිසා අම්මයි මමයි අද දළදා මාලිගාවට ආවා ඒ වැඩ ටික කරගෙන යන්න. දළදා මාලිගාවට ඇතුළට ගිහිල්ලා එතන වැඩත් ඉවර වෙලා මල් පූජා කරලා අම්මයි මමයි එහෙම්මම යන්න හිතුවා වැල් බෝධියට. ඉතින් එතනට ගිහිල්ලා ඉතුරු වැඩ ටිකත් අපි එහෙනම් හිමීට කරගමු. අයි කොහෙද යන්නේ? අම්මයි මමයි දැන් මේ වැල් බෝධියට යන ගමන් තමයි ඉන්නේ. අද නම් වෙනදට වැඩිය සෙනග ටිකක් වැඩියෙන් හිටියා. හලෝ හලෝ. හලෝ හලෝ. මොකක්ද කරන්නේ?
අම්මයි මමයි වැල් බෝධියටත් ඇවිල්ලා බෝධීන් වහන්සේටත් බාර වෙලා එහෙමම ආවා. ඒ ඇවිල්ලා ඉවර වෙලා අපේ චූටි නංගිට බඩු වගයක් ගන්න තිබ්බා. ඒ ටිකත් අම්මයි මා එකතු වෙලා අරගෙන ඉවර වෙලා අපි දෙන්නම ගෙදර ආවා. මට ඕඩර් එකකුත් ඇවිල්ලා තියෙනවා. මම දැන් මාලිගාවෙන් ගිහිල්ලා ආවා. ඇවිල්ලා ඉවරලා ඔය ඉද්දි ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා ටෙමු එකෙන්. බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මට නම් මතකයි මොනවද තියෙන්නේ කියලා. අපි බලමු. ඉස්සෙල්ලම මේක වැඩ කරයිද කියලා නම් හරියටම ෂුවර් නැහැ. මේක අර ඉදමාල් පෙන්නන්න කර මේක මෙහෙම මේක අර මෙහෙම ටුන් ගාලා මෙහෙම අර අයිබ්‍රෝස් එක ෂේප් කරන්න මෙහෙම එහෙම එකක් අපි වැඩ කරයිද කියලා බලමු. ඒකට තවම චූටි ලෙන්ස් එකකුත් තියලා තියෙනවා. තියලා තියෙනවා. ඒක ක්ලීන් කරන්න එහෙම එකක් තියලා තියෙනවා. චාර්ජ් කරගන්න පුළුවන්. හොඳයි බලමු වැඩ කරයිද කියලා. ඒක වැඩ කරත් හොඳයි. ඊළඟට තියෙනවා මේක. මේක හරිම පුංචි. මම හිතුවට වැඩිය ගොඩක් පුංචි මේක. අපොයි. ඇත්තටම ළමයි මම ඊට වැඩි නම් බලාපොරොත්තු වුණා මේක ගැන. කමන්නේ. මේක හොඳයි. අර චූටි ජුවලරිස් ඉයරින්ග්ස් එහෙම දාලා තියන්න හොඳයි. මම නම් මේක කැමතියි. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් නැති වෙනවා මගේ අතින්. ඒකින්ද මම මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මට ඉයරින්ග්ස් ටික එහෙම දාගන්න. මේ එතන තියෙනවා 1 2 3 4 5 6ක්. චූටිය 6 හැබැයි ළමයි ඒක ෆොටෝ වල තිබුණා. ඒ කියන්නේ මගේ වැරද්දද දන්නේ නැහැ. ඒ වුණාට සයිස් තිබ්බට ටිකක් චූටි වගේ නිකන්. ඔය මේ බලන්න හරිම චූටි මේ අතෙන් චුට්ටයි මේ බලන්න හරිම චූටි ඒක. මන්න හැබැයි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ටිකක් කමන්නේ. ඒ ගානට පාඩු නෑ හැබැයි. ඊට පස්සේ තියෙනවා මොනවද තියෙනවා මතකයි. ඒක පැකින් කරලා තියෙන විදිහට මොනවද කියලා හිතා ගන්න බෑ. අනේ cute මේ ළමයි හරිම cute. ඒකට තමයි මම හිතන්නේ මම ආසම. හැබැයි මම තව එක දෙයක් දැම්ම මම ඒකටත් ආසයි. අනේ අර මේ මොනවාද තියෙන්නේ අනේ අර යාළුවෝ එහෙම දාන්න අතට ඉන්න මාට දාන්න වෙන. මේක මෙහෙම පොඩි මැග්නට් එකකුත් තියෙනවා මේ. ඉන්නේ මම ඒක අතට දාලා පෙන්නන්න. හැබැයි මේක වෙනම චූටිනේ. එකක් මම හිතන්නේ මොඩ. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නේ. හරි මෙතන මේ ඇඩ්ජස්ට් කරන්න තියෙනවා ඒක. හිතුවට වැඩිය නම් හොඳයි. හැබැයි මේ චූටි ඩයිනොසරස්ලා දෙන්නෙකුත් තියෙනවා. හරිම කියුට්. ඒ දෙන්නා කියුට්. අවුලක් නැහැ ඉතින්. ඒකටත් මේක හાર્ට් එකක්. ළමයි මේ හાર્ට් ෂේප් එකක් තියෙනවා. හොඳයි. අවුලක් නැහැ. හොඳයි. ඒක එච්චරයි. මේක නම් ගොඩක් වටිනවා. තුන් පුපුරන්න තියෙන්නේ. ඊළඟට මේක බැක් කවර් එකක්. මේක හරිම කියුට් ළමයි. මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කියලා තිනවා මම සාමාන්‍ය රෝස් පාට් දේවල් වලට ආසයි කියලා ගොඩක්. ඒකත් හරිම ලස්සනයි කියුට්. මම මේකට ආස වෙලා ගත්තේ. හරිම කියුට්. ලස්සනයි. හොඳයි. සතුටුයි. මම ඒක ගැන සතුටුයි. Finally. Oh my god. මම හරිම
මම බලාපොරොත්තු වෙන්නේ නැහැ හැබැයි ඒකේ විදිහටම තියෙයි කියලා. හැබැයි ඒකේ විදිහටම තියෙනවා. මේක නම් ඔයාලා දන්නවා ඇතිනේ මේ ලැගේජ් වල එහෙම දාන්න. Oh, nice. හරිම. හොඳයි. මෙහෙම දාන්න තියෙනවා. හොඳයි ක්වොලිටි එකත් හොඳයි. ඒකේ මේ අවුලක් නැහැ අර. හැබැයි මං හිතුවේ චුට්ටක් අර මේ වෙනස් වෙයි කියලා. අර මේක ප්ලේන් පින්ක් එකක් වගේනේ. ඒ වුණාට අර මේ නෑ අවුලක් නැහැ. ඒක ලස්සනයි. නම ලස්සනයි නේ ඒක. හරිම ලස්සනයි. මං කැමතියි. ඊළඟට මේක මං හිතන්නේ මගේ ඕඩර් එක ගොඩක්ම පරක්කු වෙන්නේ නැත්තේ මේක නිසා වෙන්නේ නැති. මොකද මේ මෙතන මේ කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතන මේ මගේ නම පේනවාද මේ නම දාගන්න පුළුවන් එක ප්‍රමාණ කියලා. ඒක හින්දා නේද මේක පොඩ පරක්කු වෙන්නේ නැති ඕඩර් එක. සාමාන්‍ය මම දැම්මේ මේක 28 වෙනිදා. දැන් අද ඇවිල්ලා 13යි. අද 13යි. ඒක හින්දාත් වෙන්නේ නැති. හැබැයි මට කියලා තිබ්බේ 7ත් 20ත් අතර එනවා කියලා. හොඳයි. හැබැයි අද 13 වෙනිදා ඇවිල්ලා තියෙනවා. මෙච්චර ළම දැම්මේ පොඩි ඕඩර් එකක් දැම්මේ. තව එකක් එන්න තියෙනවා. මේක මම හිතන්නේ ඔක්කොටම ගියේ ඩොලර් 15ක්. ඔව් එහෙම ගාන මට හරියටම මතක නැහැ. කොහොම හරි අවුලන්නේ. හොඳයි. සතුටුයි. අපි බලමු තව ඕඩර් එකක් තියෙනවා. ඒකත් ආවහම ඊටු ටිකක් අරන් එන්න. ළමයි මේ අර මේක මං කිව්වේ මේක වැඩ මේ අවුලන්නේ නැහැ නේ. සද්ද ඇහෙනවා ඉතින් සමනේ වැඩ. ඒක වැඩ. හොඳයි. ළමයි මේ vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එක මොකක් වෙයිද? ගෙස් කරන්න පුළුවන් නම් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති. ඉතින් මම මාලිගාවේ ගියා. ගියපු හේතුවත් කිව්වා. ඔව් එහෙනම් ඊළඟට සිරිපාදේ vlog එකකින් හම්බෙමු. bye.